Ruan Chamara. පින්වත්නි මනුස්ස ජීවිතය කියන එක හරි දුර්ලභ දෙයක්. නමුත් ඒක මිනිසුන්ට තේරෙන්නෙම නැහැ. මිනිස්සෙක් වුණ කෙනාට මම මිනිස්සෙක් වුණේ දුර්ලභ උපතක් මට ලැබුණේ කියලා තේරෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයේ උපත දුර්ලභයි කියලා තේරෙනවා නම් මිනිස්සු අතින් පව් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිනිසුන්ගේ හිතේ අදහසක් තියෙනවා මැරෙන අය ආයෙත් මිනිස්සු වෙනවා කියලා. මැරෙන අය මිනිස්සු වෙනවා කියලා අදහසක් තියෙනවා. එතකොට මතක තියාගන්න යම්කිසි කෙනෙකුට අදහසක් තියෙනවා නම් මැරෙන අය ආයෙත් මිනිස්සු වෙනවා කියලා ඒක ඔහුගේ වැරදි අදහසක්. නමුත් ඒ වැරදි අදහස මිනිසුන්ගේ හිතවල තියෙනවා. ඒ නිසා මිනිස්සු කල්පනා කරනවා ස්වාමියාගෙන් බිරිඳට කරදර එනකොට බිරිඳ පතනවා උඹ නම් ආය මුණ ගැහෙන්න ඉපා. ඒ කියන්නේ යා මිනිසෙක් වෙනවා මේ මිනිසයා ස්වාමියා වෙන්න බෑ. ඒ කතාවේ ඇතුලේ තියෙන්නේ ආයෙත් තමයි මිනිසෙක් වෙනවා. ඊට පස්සේ බිරිඳගෙන් කරදර එනකොට ස්වාමියා හිතෙන් පතනවා අම්මෝ මේ ගෑනු නම් ඕනම නැහැ. ඒ කියන්නේ හිත ඇතුලෙන් අදහසක් තියෙනවා තමන් මිනිසෙක් වෙනවා ඊළඟ ජීවිතේ හැබැයි තනිකඩ වෙලා ඉන්නවා. ඊට පස්සේ දරුවන් නැති කෙනා ප්‍රාර්ථනා කරනවා ගොඩාක් පින් කළා අනේ ඊළඟ ජීවිතේවත් දරුවෙක් ලැබේවා. එතකොට ඔහුගේ හිත ඇතුලේ අදහසක් තියෙනවා මම මැරිලා ආය මිනිසෙක් වෙනවා කියලා. ඊට පස්සේ ගෙවල් වලින් කරදර ජීවිතේ ගොඩාක් දුක් විඳිද්දී අනේ මට නම් එපා මේ දුක. ඊළඟට අපි ගමු සාමාන්‍යයෙන් ගත්තත් කොණ්ඩේ දිග නැති කාන්තාවක් කොණ්ඩේ දිග කෙනෙක් දැක්කොත් එහෙම අනේ මගේ ඊළඟ ජීවිතේවත් දිග කොණ්ඩයක් ලැබේවා. ඒකට මේ ප්‍රාර්ථනා හැම එකම ඇතුලේ තියෙන අදහස තමයි ආය මැරිලා මිනිසෙක් වෙනවා කියලා. ඒක වැරදි අදහසක්. ඒක අයිති අසත්‍යයට සත්‍ය නෙවෙයි. සත්‍ය කුමක්ද? මේ ලෝකේ සත්‍ය කියන සත්‍යම විතරක් මුව මණ්ඩලෙන් පිට වුණා. කටින් සත්‍ය විතරක්ම පිට වෙච්ච අකුරක්වත් අසත්‍ය පිට නැවුන මේ තුන් ලෝක ධාතුවේම එකම එක්කෙනයි ඉන්නේ. ඒ කෙනාට කියනවා සත්‍ය නාම. උන්වහන්සේට නමකුත් තියෙනවා සත්‍ය. ඒ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ කවදාවත් අසත්‍යයක් කියලා නැහැ. කවදාවත් අසත්‍යයක් කියලා නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා මේ ධර්මයෙන් කෙනෙක් අවබෝධ කළොත් එහෙම මේ ධර්මයේ කෙනෙක් තේරුම් ගත්තොත් එයාට දකින්න බැරි දෙයක් තියෙනවා. මොකක්ද ඒ දකින්න බැරි දේ තමයි ධර්මය අවබෝධ කරගත්තම දකින්න බැරි දෙයක් තියෙනවා. ධර්මයේ දකින්නවා එක දෙයක් දකින්නේ නැහැ. මොකක්ද ඒ දකින්න නැති දේ? ධර්මයේ අඩුපාඩුවක් දකින්නේ නැහැ. එහෙනම් ඒකේ අනිත් පැත්තත් සිද්ධ වෙනවා. මොකක්ද අනිත් පැත්ත? යම්කිසි කෙනෙක් අඩුපාඩු දකිනවා නම් එයාට දකින්න බැරි දෙයක් තියෙනවා. ධර්මයේ දකින්න බෑ. අඩුපාඩු දැක්කොත් ධර්මයේ දකින්න බෑ. ධර්මයේ දැක්කොත් අඩුපාඩු දකින්න බෑ. ඉතින් කොහොම හරි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහ පොළොවෙන් නියසිලට පස්පිඩක් අරගෙන පින්වත් මහණෙනි මැරෙන අයගෙන් මේ මිනිස්සු මැරෙනවනේ
මේ මැරෙන මිනිස්සුන්ගෙන් නියසිලට ගත්ත පස්පිඩක් වගේ ප්‍රමාණයක් තමයි ආයෙත් මිනිස්සු වෙලා උපදින්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් මිනිසුන්ගෙන් මැරිලා සතර අපායේ උපදින්නේ. ඕක තමයි සත්‍ය කාරණාව. හොඳට කන් යොමු කරගෙන අහන්න. හොඳට ඇහුවොත් හොඳ දැනුමක් එනවා. ජීවිතය ගැන ලොකු තේරුමක් එනවා. ඉතින් ඒ නිසා හොඳට කන් යොමු කරගෙන අහන්න. මැරෙන මිනිසුන්ගෙන් ආයෙත් මිනිස් වෙලා උපදින්නේ නියසිලට ගත්ත පස්පිඩක් වගේ මහ පොළොව වගේ ප්‍රමාණයක් සතර අපායේ උපදින්නේ. එහෙනම් හොඳට මතක තියාගෙන ඉන්න මේ පෘථිවියේ ඉන්න මිනිස්සු ඉන්නවනේ දැන් කෝටි 700ක්. මේ කෝටි 700කින් කලින් ජීවිතේ මිනිස් වෙලා ඉඳලා තියෙන්නේ කී දෙනෙක්ද? මේ කෝටි 700ක් මිනිස්සු ඉන්නවනේ. කලින් ජීවිතේ මිනිස්සු වෙලා ඉඳලා තියෙන්නේ නියසිලට ගත්ත පස්පිඩක් වාගේ. කෝටි 700 ගත්තොත් කලින් ජීවිතේ මිනිස්සු වෙලා ඉඳලා තියෙන්නේ ලක්ෂයක් විතර. කෝටි 700ෙන්ම ලක්ෂයක් විතර තමයි කලින් ජීවිතේ මිනිස්සු වෙලා ඉඳලා තියෙන්නේ. අහලා නැද්ද? නිතර මිනිස්සු කියනවා අද කාලේ මිනිසුන්ගේ මනුස්සකම නැහැ කියලා. ඉතින් මනුස්සකම කොහොමද එන්නේ? කලින් ජීවිතේ මිනිස්සු වෙලා ඉඳලා නැහනේ. නමුත් මිනිස්සු හිතාගෙන ඉන්නවා අපි කලින් ජීවිතේ දෙවියෝ වෙලා ඉඳ ඇති. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි දෙවියන් අතර චුත වෙන දෙවියන්ගෙනොත් ආයෙත් මිනිස්සෙක් වෙන්නේ නියසිලට ගත්ත පස්පිඩක් වගේ. දැන් හොඳට ඉගෙනගෙන රස්සාවක් ගත්තා කවදා හරි පෙන්ෂන් ගන්න වෙනවනේ. අපි මිනිස්සෙක් වුණා පිනකට අපිටත් මේ මනුස්ස ජීවිතය අත්හරින්න වෙනවනේ. මිනිස්සෙක් වෙන්න තිබ්බ පින ගෙවුනාට පස්සේ කර්මානුරූපව සසරට වැටෙනවනේ. දෙවියන්ටත් ඒකමයි. දෙව්ලොව කියන්නේ පින්වත්නි සමහර පින්බලයට දෙව්ලොව උපදිනවා. නමුත් කාමාසක්ත බව නිසා සමහර දෙවරු දිව්‍ය අප්සරාවන් එක්ක කාමයේම යෙදිලා දිව්‍ය ආහාර පාන ගන්න හිත නැමෙන්නේ නැහැ. ඒ අය දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. ඇයි පින්වත්නි සාමාන්‍යයෙන් ඒකයි කිව්වේ නුවණ කියන එක මිනිස්සුන්ට හරි වටිනවා. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ මේ සාමාන්‍ය මනුස්ස ලෝකේ ස්ත්‍රීන් දිව්‍ය අප්සරාවක් එක්ක ගන්නකොට දෙවියන්ට මිනිස්සුන්ගෙන් මනුස්ස ලෝකේ ලස්සනම ගෑනු ළමෙක් දෙවියන්ට පේන්නේ පෙරේතෙක් වගේ. එච්චර දෙවරු ලස්සනයි. මේ මිහි මණ්ඩලේ උපදින පින්වන්තම රජුරෝ තමයි සක්විති රජුරෝ. ඒ සක්විති රජුරවන්ට තමයි මේ පෘථුවේ ඉන්න ලස්සනම බිරිඳ හම්බ වෙන්නේ. ඈවත් දිව්‍ය අප්සරාවත් තරම් ලස්සන නැහැ. සාමාන්‍යයෙන් දිව්‍ය අප්සරාවක් රාගික මිනිස්සෙක් එහෙම දැක්කොත් එහෙම එයාගේ පපුව පුපුරනවා රාගෙට ආසාවට. එච්චර ලස්සනයි. සාමාන්‍ය මනුස්ස ලෝකයේ මේ නිකන් ගෑනු ළමෙක් දැක්කට පස්සේ හිත විසිරිලා ඒ ගැනම හිත හිතා ඉන්න ලෝකෙක පින් දහම් කරගෙන කෙනෙක් දෙව්ලොව ගිහිල්ලා ඒ වාගේ කෙනෙකුට දිව්‍ය අප්සරාවෝ ලක්ෂයක් විතර හම්බ වෙනකොට නුවණ තිබ්බේ නැත්තම් ඔහු කාමී මුලා වෙනවා. දුර්ලභව ලැබිච්ච දිව්‍ය ජීවිතේ කාමයෙන්ම අවසන් කරනවා. පින් කරලා දෙව්ලොව යන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරන්නේ දෙව්ලොව යන්න අපිට කියන්නේ ශ්‍රාවකයන්ට කාරණා පහකින් දෙව්ලොව යන්න කිව්වා. මොකක්ද ඒ කාරණා පහ? ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා.
දෙව්ලොව යන්න කිව්වා ප්‍රඥාවත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා අහපු බණත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා දුන්න දානෙත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා රැකපු සීලෙත් එක්ක. දෙව්ලොව යන්න කිව්වා ශ්‍රද්ධාවෙන්. නැත්තම් සාමාන්‍යයෙන් කෙනෙකුට දානයක් පූජා කරලා ඒ පිනම සිහි කර කර අකුසල් සිහි නොකර ඒ දානමේ පින් බලෙන් දෙව්ලොවට යන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාට අවවාද කරන්නේ ප්‍රඥාවත් එක්ක දෙව්ලොව යන්න. නැත්තම් ඒ දිව්‍යංගේද දිව්‍ය ආයුෂ ඉවර වෙච්ච ගමන් සතර අපායට වැටෙනවා. ඉතින් එහෙනම් ඔය කතාව ඇසුරිනුත් තේරෙනවා දෙවියන්ගේ අතරින් මැරෙන මනුස්ස ලෝකෙට ආයෙ එන්නේ නීසිරට ගත්ත පස්පිඩක් වගේ. එහෙනම් කෝටි 700ක් මිනිස්සු අතරින් කලින් ජීවිතේ දෙවියෝ වෙලා ඉඳලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඉතාම සුළු ප්‍රමාණයක්. කෝටි 700න් 50000ක් ලක්ෂයක් විතර. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපි කලින් දිව්‍ය ලෝකවල ඉඳලා ආවා කියලා. නෑ. දෙව්ලොව ඉඳලා ආපු අයගේ හිතවල හරියට තියෙනවා අන් අයට සමාව දෙන එක. දෙව්ලොව ඉඳලා ආපු අයගේ හිතවල තියෙන උතුම් අදහස්. ලාමක අදහස්, තුච්ච අදහස් හිතවලට එන්නේ නෑ. නීච අදහස් එන්නේ නෑ. ඒ මිනිස්සු හරියට ඉවසනවා. ඒ වගේම කලින් දෙව්ලොව ඉඳලා ආපු අය හයි ප්‍රියමනාපයි. ඒ ජම්ම ස්වභාවය එනවා. මතක තියාගන්න මේ මුළු මනුස්ස ලෝකෙම කලින් ජීවිතේ දෙවියන් වෙලා හිටපු මිනිස්සු වෙලා හිටපු අය ඉන්නේ ඊටමත් සුළු ප්‍රමාණයක්. එතකොට බ්‍රහ්මියෝ වෙලා ඉඳලා මනුස්ස ලෝකේ ඉන්න අය ගත්තොත් එහෙම බ්‍රහ්මියෝ කලින් ජීවිතේ බ්‍රහ්මියෝ වෙලා හිටපු අය මේ කෝටි 700ක් මිනිස්සු අතරින් 100ක්වත් ඉඳීද කියලා සැකයි. මේ මුළු පෘථුවියම ඒ කලින් බ්‍රහ්ම ලෝකවල ඉඳලා මනුස්ස ලෝකේ ආපු අයට කාම ආසාව උපදින්නේ නැහැ. ස්ත්‍රීන්ට ඇල්ම උපදින්නේම නැහැ. කාම ආසාව උපදින්නේ නැහැ. හරි සංසුන් භාවනාවට හිත යනවා වැඩි. මෛත්‍රිය වැඩි හිතේ. තරහා එන්නේ නැති තරම්. එතකොට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මිනිස් ලෝකවල ඉඳලා කලින් ජීවිතවල ආපු අය සුළු ප්‍රමාණයක් ඉන්නේ. එහෙනම් මේ පෘථුවියේ මිනිසුන්ගෙන් මනුස්සකම් දෙවියෙක් වගේ උපකාර කරන ස්වභාව බ්‍රහ්ම ගති මේ පෘථුවියේ හොයන්ට ලැබෙන්නේ ඉතාමත් දුර්ලභව. හැම කෙනාගේම නැහැ. එහෙනම් අනිත් මිනිස්සු කොහෙන්ද ආවේ? කල්ප ගණන් දුක් විඳලා නිරේ ඉඳලා ආපු අය ඉන්නවා. ඒ මිනිස්සු මේ මිහි මණ්ඩලට ඇවිල්ලා අර කර්මවල ඉතුරු ටික ගෙවනවා. කර්මවල ඉතුරු ටික ගෙවනවා. දුක් විඳිනවා. ආහාර පානෙන් වස්ත්‍රයෙන් ඉඳි හිටින්න තැන් නැතුව විඳවනවා. නපුරු මිනිසෙක් හම්බ වෙලා විඳවනවා. නපුරු බිරිඳක් හම්බ වෙලා විඳවනවා. නපුරු දරුවෝ හම්බ වෙලා විඳවනවා. නපුරු දෙමව්පියෝ හම්බ වෙලා විඳවනවා. නපුරු රස්සාවක් කරන ආයතනයක් හම්බ වෙනවා දසතින් දුක් ලැබෙන විඳවනවා. රස්සාවක් හම්බ වෙනවා අතින් ජරාව අල්ලල්ලා ඉන්න. ඔබ දැකලා නැද්ද වැසිකිලි මේ සුද්ධ කරන අය ඉන්නවා. අතින් අදිනවනේ. ඒ රස්සාවට යාව දැම්මා කර්මානුරූපව. සමහර පිට රටවල මේ අප්‍රිකානු, ඉතියෝපියානු රටවල් වල තියෙනවා වෙන රටවල් වලින් කැලිකසල ගෙනල්ලා කඳු ගණන් ගොඩ ගහනවා. ඒ කැලිකසල ගොඩේ තමයි ඉන්නේ.
බඩගින්න ඉන්න කෙනෙකුට දන්සලක් ගැන දැනගත්ත ගමන් ඒ දන්සලට දුවනවා වගේ කුණු ලොරියක් ආපු ගමන් දුවනවා එතෙන්ට. කුණු ලොරිය බාණ්ඩ දෙන්නේ නැහැ, කපුටෝ වගේ වට කර ගන්නවා. ඔයාලා දැකලා නැද්ද ඒවා? ඒවා කොහෙද මිනිස්සු බලන්නේ? මිනිස්සුන්ට ඕනන්නේ කවුරු හරි කාට හරි බනිනවා නම් ඒව බලනවා. ඔයාලගේ හැම ෆෝන් එකකම ලස්සන මල් ඇති, ඔයාලගේම සෙල්ෆි ඇති, ලස්සන උද්‍යාන ඇති. හිඟන මිනිස්සුන්ගේ ෆොටෝ ඔයාලගේ ෆෝන් වල නැහැ. කකුල කුණු වෙලා, ශරීරයේ අවයව කුණු වෙලා දුක් විඳින සත්තුන්ගේ ෆොටෝ ඔයාලගේ ෆෝන් වල නැහැ. ඇඟ කුණු වෙලා අතපය කපපු මිනිස්සුන්ගේ ෆොටෝ ඔයාලගේ ෆෝන් වල නැහැ. තියෙන්නේ සුන්දර දේවල්. ඇයි? හිතෙන් කැමති නෑ අරවට. නමුත් ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? නිරේ ඉඳලා ආවට පස්සේ ඒ දුක් අන්දරා විඳිනවා. මිනිසුගේ කඩෙන් පිට වෙනවා. නිරා දුක අපි විඳින්නේ කියලා. කරන්න දෙයක් නෑ. ආපු ලෝකවල දුක් විඳිනවා. ඊළඟට මිනිස්සු අතරටම එනවා. තිරිසන් ලෝකේ ඉඳලා බොහෝ කාලයක් දුක් විඳලා මිනිස්සු අතරට එනවා තිරිසන් ලෝකෙන්. උන්ගේ හිතවල නිතර පවතින්නේ මොකද්ද? තිරිසන් ගති. මිනිස්සු අහනවා ඇයි මිනිස්සයා ඇයි මේ තිරිසන් වී? උන්ගේ ජම්ම ගති. ජම්ම ගති. ආපු ලෝකවල ස්වභාවල් පිහිටනවා. සර්ප ලෝකවල ඉඳලා ආවට පස්සේ උන් නිතර බලන්නේ බුදියා ගන්න. ඊළඟට සමාජයට කපුටු ජීවිතයක් හරි ඉඳලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ එයාගේ වැඩේම කොහේ හරි කුණු කන්දලක් අවසන එක. ඒ වගේ ගති උපදිනවා. ඊළඟට උපදිනවා ඒ ස්වභාවය මම කියන එක බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ ළඟට බණහන්ට ආවනේ මිනිස්සු 5 දෙනෙක් එක දවසක්. ඇවිල්ලා එක්කෙනෙක් මේ බිම ඉරි ඇඳ ඉන්නවා. එක්කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එක්කෙනෙක් වටපිට බලනවා. එක්කෙනෙක් කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ඒ අය බණ අහලා ගියාට පස්සේ ආනන්ද සන්නස අහනවා ස්වාමීනි බුදු කෙනෙක් ළඟ දහම් අසද්දිත් මේ 5 දෙනා පස් විදිහන්නේ කිව්වා. ආනන්ද ඔය බිම ඉරි ඇඳ හිටපු මිනිස්සයා බොහෝ කාලයක් සංසාරේ ගැඩවිල්ලෝ වෙලා ඉපදිලා තියෙනවා. අදටත් ඉරි අඳින එකම උපදිනවා කිව්වා. එහෙනම් මේ දැන් උනත් මේ බණ අහද්දී මේ එක එක්කිනාට හිතේනවා තියෙනවනේ ජම්ම පුරුදු. මේ බණ කියද්දී කන් යොමු කරගෙන අහන්න තියෙනවා. අහන්න හිතෙනවා නම් කන යොමු වෙනවා නම් සසරේ බණ අහපු අය මේ බණ අහද්දිත් එහෙ යන්න මෙහෙ යන්න මල් ගස් දිහා බලන්න වටපිට බලන්න යෙදෙනවා නම් කියනවා පින්වත් ආනන්ද වටපිට බලා බණ අහපු කෙනෙක් හිටියා නේද? කලින් ජීවිතේ වඳුරෙක් වෙලා හිටපු කෙනෙක්. අර ජම්ම ගතිය ආවා කිව්වා. උඩ බලාගෙන බණ අහපු කෙනා ආනන්ද මෙයා බොහෝ කාලයක් නෂ්ශාස්ත්‍ර කළා තියෙනවා. තරු ගණන් කර ආනන්ද එක මේ මිනිස්සෙක් හොඳට කන් යොමු කරගෙන අහගෙන හිටියා නේද? ආනන්ද ඔහු සංසාරේ ගොඩාක් භාවනා කරපු තාපසෙක් කියෝ. එහෙනම් නොයේක් ලෝකවලින් ආපු මිනිස්සු එක තැනකට බණහන් ආවට පස්සේ සියලු දෙනාගේ අවධානය අපිට ගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එහෙම අවධානය ගන්න බෑ. ඊට පස්සේ പ്രേත ලෝකවල ඉඳලා ආපු අයගේ මනුස්ස ලෝකයට ආවට පස්සේ പ്രേතකම උපදිනවා.
හොඳට තේරෙනවා බොණ්ඩ ගියාම පෙරේතයි. සමහර මිනිස්සු බීලා බෝතල් හැංගේ හලා ගන්නවා. පෙරේතකම. කට දෙපැත්තේ කෙල වැක්කිරෙනවා. නන්දොඩවනවා. වැටෙනවා. වමනේ දානවා. මෙච්චර පෙරේත උනේ කලින් ජීවිතවල ඉඳලා පෙරේත ලෝකවල ඉඳ ඇති. ඇඳුම් පිරිසුදු තියාගන්න හිතෙන්නේ නැහැ. කාමරේ පිරිසුදු තියාගන්න හිතෙන්නේ නැහැ. ගෙදර පිරිසුදු තියාගන්න හිතෙන්නේ නැහැ. එන මිනිස්සු කියන මොකද්ද මේ පෙරේත විමානයක් වගේ? ධම්මගති. නාග ලෝකවල ඉඳලා ආවට පස්සේ නාග ගතිම පිහිටනවා. නාග ගතිය තමයි එක අදහසක ඉන්න බෑ. මේ හිතනවා මම මේක කරනවා කියලා. ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. ඊළඟට නාගයාගේ ස්වභාවය තමයි හූල්ලන එක. දුකක් ආපුම ඉකි ගහනවා. පපුව පිච්චෙනවා. හැකිලෙනවා. ලොකු දරා ගන්න බැරි ශෝකයක් හදවතට එනවා. නිතර නිතර. නාගයාගේ ගතිය තමයි ආවට පස්සේ ගොඩාක් වික්ෂෝපයි. ඒ කියන්නේ වෙච්ච පුංචි වැරද්ද හිත හිතා පසුතැවි තැවි ඉන්නවා. හරියට පසුතැවෙනවා. මගේ මේක වුණා කියලා පසුතැවෙනවා. හරියට පසුතැවෙනවා. වෙච්ච වැරද්ද අමතක කරන්න බෑ. හරියට දුක එනවා. ඊළඟට නාග ලෝකවල ඉඳලා ආපු ස්වභාවය තමයි සමහර අයට උඩඟුකම වෙදී. නාගයන්ගෙත් එක එක ස්වභාවල් තියෙනවා. උඩඟුකම වෙදී. සමහර අයගේ රාගය වැඩි. අසාමාන්‍ය කාමාශාවක් උපදිනවා. ඊළඟට මේ ලෝකවල ඉඳලා ආපුවාට පස්සේ තියෙන තව අරුබුදයක් තමයි දිව්‍ය ලෝකවල ඉඳලා ආපු අයට දෙවිවරු උදව් කරන්නේ නැද්ද? උදව් කරනවනේ. ඒ වගේ පෙරේත ලෝකවල ඉඳලා ආවට පස්සේ පෙරේතයෝ වට කරගන්නවා. දැන් මෙහිමයි. දැන් ඔන්න මම බන කියනවා. ඒතර අපේ ඥාතින්ට ගම් වලයිට අපේ හාමුදුරුවෝ කිව්වට පස්සේ ඒ හාමුදුරුවෝ ගැන අවධානය ඇසුරු කරන එකට යොමු වෙන්නේ නැද්ද? අපේ එක්කෙනා කියලා. නාග ලෝකවල ඉඳලත් මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඇයි මිනිසයා කියන්නේ උසස් තැනන්නේ? ඥාතීන්ට උනත් තමන්ගේ ඥාතියා වටා රොක් වෙන්නේ එයා ඉහළකට ගියොත්ද පහළට ගියොත්ද? ඉහළකට. දැන් සමහර අය අපේ ඥාතීන් කියාගෙන සමහරවිට අපිට කතා කරනවා අපි ගෙවල් වල ඉන්න කාලේ දැකලත් නැහැ. දැන් අපිටම වෙලාවකට හිතෙනවා අපිට මෙච්චර ඥාතීන් ඉන්නවද කියලා. එතකොට මේ පිරිසගෙන් උසස් තැනකට ගිය ගමන් නැති ඥාතීන් එනවා. නාග ලෝකෙත් එක්ක මනුස්ස ජීවිතේ උසස් තැන. ඒ නිසා ඔහුව පිරිවරා ගන්නවා. අපි හිතවත් කෙනෙක් සිරිපාදේ ගියා. එයා සිරිපාදේ ගිහිල්ලා ආවා. ආපු දවසේ ඉඳලා කොන් දෙක එක්කම. ඊට පස්සේ හිතට එක එක නොයෙක් වික්ෂෝපේනෝ පසුතැවිලි එනවා. පස්සේ ඔහු යම්කිසි මෝහන නිද්‍රාවකින් බැලුවා. බලනකොට මොකක්ද වෙලා තියෙන්නේ? සිරිපාදේ ඇතුල් වෙනකොට ඒ වනේ අඩවියේ ඉඳලා තියෙනවා නාගිනියක්. භූත නාගිනියක්. ඇය බොහෝ කාලයක් හොයලා මගේ ස්වාමියා කෝ කියලා. ඊට පස්සේ අර පුද්ගලයා මේ කන්ද නගිනකොට එයාට එකපාරම ඉව ආවා. මේ තමයි කලින් ජීවිතේ ස්වාමියා කියලා. ඇඟට ඇතුල් වුණා. අදටත් තියෙනවා. හොයාගෙන එනවා. එතකොට දැන් ගොඩාක් අයට ඒ බලපෑම තියෙනවා. සමහර අයට මෙහෙම එකක් තියෙනවා. ඔන්න අපි කියමු යම්කිසි පිරිමි ළමයෙකුට ඔන්න ඔය වගේ නාගිනියක්ගේ බැල්මක් වැටුණා කියන්නේ.
වැටුණාට පස්සේ මෙයාට ඒ අනුව තමයි හිතෙන්නේ දැන්. එයාව මෙහෙවන්නේ. ඒක මෙහෙමයි. ඔයාලා ස්වාමීන් වහන්සේලා නිතර ඇසුරු කළාට පස්සේ අර ස්වාමීන් වහන්සේලා කියන විදියට හිතන්න ඒ විදියට හැසිරෙන්න හැදෙන්නේ. දැන් මේ පුංචි ළමයි කාටුන් බලා මම දැක්ක දවසක් පුංචි දුවේ ඒ කෙල්ල යන්නේ කාටුන් වගේ. අර නිතර බලන එක හුරු වෙලා. ඊට පස්සේ දැන් මට මුණ ගැහුණා මේ මොකද්ද ඔය අපරාධ විමර්ශන එකේ CID එකේ මහත්තයෙක් අපි හිතවත්. ඒ මහත්තයා කියනවා දැන් එයාලා පුංචි දෙයින් ගොඩක් දේවල් හොයනවානේ. කියනවා දැන් එයා තරුණ පුතෙක් ඒ දැන් ගෑන් ළමයා මේ කෝල් එක කට් කළත් එයා ඒ අනුවෙන් ගොඩාක් හිතනවා. ඇයි මෙයා මේ වෙලාවේ මේක කට් කළේ? මේ වෙලාවේ කවුද ආවේ? මේ වෙලාවට අනුව කවුද එන්න පුළුවන්? හරියට සැක උපදිනවා. ගෑන් ළමයාගේ ෆෝන් එකේ මිස් කෝල් එකක් තිබ්බොත් මේක කොහෙන්ද ආවේ? මේ නම්බරේ කාගේද? ඒ ඔක්කොම එයා චෙක් කරනවා. හේතුව යමක් වැඩිපුර හිතලා ඊට අනුව හැඩ ගැහිලා සාමාන්‍ය ලෝකෙටත් අරකාවා. භයානකයි තත්ත්වේ. ඒ වගේ නාග බැල්මක් එක්ක නාග ඇසුරක් එක්ක මිනිස්සෙක් ගත කළොත් එයාගේ ජීවිතේ නාග ජීවිතයකට හැදෙනවා. වැරෙනාට පස්සේ යන්නේ එහෙ. එතකොට ඒකේ තියෙන එකක් තමයි අපි මොන පිරිමි ළමයෙක් ගෑඟකට නාංගිනියෙක්ගේ බැල්මක් වැටුණා. එතකොට නාංගයන්ගේ ස්වභාවයක් තමයි මම කිව්ව රාගය අධිකයි. එතකොට මෙයාගේ හිතට ගොඩාක් කාම ආසාවල් එනවා. ඒ වගේම තමයි එයා බලන්නේ අර බැල්මත් එක්කනේ. එතකොට ඇතුලේ ඉන්නේ නාංගිනියක් ස්ත්‍රියන්නේ. ස්ත්‍රී ආස පිරිමින්දනේ. එතකොට මෙයාගේ ඇහෙන් බලන රූප අතර මෙයාගේ හිත යන්නේ පිරිමියන්ට. ඕන් ඔය විදිහට තමයි විකෘති කාම ආශාව උපදින්නේ. අසම්මත කාම ආශාවල් තියෙන 100 දෙනෙක් ගත්තොත් අනිවාර්යයෙන්ම 90කගේම ඇඟේ ওই සිද්ධි තියෙනවා. නමුත් එය දන්නෝ කවරහුද? ඒවා විසඳන්නෝ කවරහුද? අනිත් එක තමයි ඒ නාංග ලෝකවල තියෙන එක. නාංගයේ බැල්මක් තමන තිබොත් එයා අකමැති දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ට නාගයෙක් ඉන්නවා කියලා බැල්මක් තියෙනවා කියලා පිළිගන්න කැමති නැහැ. විසඳන්නම බෑ. ඊට පස්සේ ආපහු වෙන ලෝකෙට යනවා. ගොඩාක් පින් කරන අය අතරත් ඔය අරුබුදි තියෙනවා. මොනවා කරන්නද? ආපු ලෝකවලටම යනවා. ආපු ලෝකවලට යනවා. හොඳට පින් කරන දැහැමි කෙනෙක් දැක්කොත් අපි හිතනවා මෙයා නම් කලින් දිව්‍ය ලෝකේ ඉඳලා එන්න ඇති. අපිට හිතෙන්නේ. ඉතින් එයා කරන පින් වලින් ආයෙත් දිව්‍ය ලෝකෙටම යනවානේ. ආපු ලෝකවලටම යනවා. ඔබද ධර්මයෙන් හිත වෙනස් කරගත්තේ නැත්තම් ධර්මයෙන් දියුණුනේ නැත්තම් කාරණා පහක් පුරුදු කළේ නැත්තම් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන කාරණා පහ පුරුදු කළේ නැත්තම් ඔබද ආපු ලෝකවලට යාවි.